මසුදා මොන වගේ හේතුවක් නිසාද ආදරයක් ලොකුවට තියාගෙන ඉන්න ගමන්ම මේ කිසිම දෙයක් කියන්නේ නැතුව ඉන්න තීරණය කළා තියෙන්නේ. ඉතින් අපි අද ඒ ගැන තමයි මේ මොහොතේදී කතා කරගන්නත් උවමනාවක් ඇති කරගෙන තියෙන්නේ කියන ඒ අපූර්ව කතාව ගැන. අද වීඩියෝ එක හරහාම අපි හැමෝම එකතු වෙලා කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවම තමයි. ඉතින් කොහොම හරි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා. මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න නම් එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්නට එපා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මට මේ වෙලාවේදී ඔයත් එක්කම එකතු වෙලා කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද මම ඔයාට මේ වෙලාවේදී අනිවාර්යෙන්ම මතක් කරන්නට ලෑස්තියකුත් ඇති කරගත්තේ. මේ විශ්වාසය අපිට කතා කරන්න ඉඩක් හදලා දෙනවා කියන ඒ කතාව ගැන තමයි මට ඔයාට මේ වෙලාවේදී මතක් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. කොහොම හරි මස්සුදා නෝරට ආදරේ නොකියන්නේ. මස්සුදා ඉන්න තත්වයක් එක්ක නෝර වගේ කෙනෙක්ට තමන්ව ගැලපෙන්නේ නැහැ කියලා හිතට ඇවිත් තියෙන නිසයි කියන කතාව ගැන අපි මේ වෙලාවේ හොඳින්ම කතා කරගන්නට ඕනයි කියන කාරණාව තමයි අද මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරමන් එකතු වෙන්නේ කියන කතාව ගැන. අද අපිට මේ වෙලාවේ කතා කරන්න ඕනේ. ඉතින් කොහොම හරි මස්සුදාට ලොකු බයක් තමයි තියෙන්නේ. මස්සුදා ඒ බය නිසාම තමයි ආදරේ නොකියන්නේ. හැබැයි ඒක හැමදාම සිද්ධ වෙන එකක් නෙමෙයි. මොකද මස්සුදාගේ බය නැති වෙන්න හේතු ගණනාවක්ම තියෙන්න පුළුවන්. එක දෙයක් කිව්වොත් ඒක මෙන්න මේ විදිහේ අදහසකට අපිට පෙරලා ගන්න පුළුවන්කම ලැබෙනවා කියලයි මම අදහසක් ඇතුව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම හරි මස්සුදාට ආදරේ කියන්න පුළුවන්කම ලැබෙන්නේ ඔය නෝරගේ ප්‍රශ්න ඔක්කොම විසඳුනාටත් පස්සේ කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් එකතු වෙලා ඉන්නේ කියන කතාව කියන්නම ඕනේ. ඒ කියන්නේ මස්සුදාටත් මේ හැමදේම වෙනස් කරන්න ඕනි කියලා හිතෙන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. අනිවාර්යෙන්ම නෝරගේ ප්‍රශ්න විසඳුනාට පස්සේ මස්සුදාවත් අනිවාර්යෙන් තමන් ඉන්න තත්ත්වයට ගන්න ලොකු try එකක් උත්සාහයක් දරද්දි ඒ හැම දෙයකටම උදව් කරන්න කටයුතු කරයි කියන කතාව තමයි අද මම ඔයාලට මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් තියාගෙනත් හිටියේ කියන කතාව ගැන. අද වීඩියෝ එක හරහා මට ඔයත් එක්කම මතක් කරගන්නට ඉඩකඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කාරණාව ගැන තමයි මම අද මේ විදියට ඔයාව දැනුවත් කරන්නට ලෑස්තියක් ඇති කරගත්තේ කියන කතාව ගැන අද අපි මතක් කරලා දෙනවා.